ඔයා දන්නවද ගොඩක් වෙලාවට අපේ දියුණුව නතර වෙලා තියෙන්නේ අපේම සිතුවිලි නිසා කියලා. ඔයත් හැමතිස්සෙම සල්ලි වියදම් කරන්නේ බයකින්ද? අනේ මගේ සල්ලි ඉවර වෙයිද? මට මේක ගැලපෙනවද? කියලා සැකයකින් හා පීඩනයකින්ද ඔයා ඉන්නේ. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ හිඟතා මානසිකත්වය කියලා. ඔයා ලෝභකමින් සල්ලි හිර කරගෙන ඉන්න උත්සාහ කරන තරමට ඔයා විශ්වයට දෙන්නේ මම අසරණයි මට සල්ලි නෑ කියන පණිවිඩයයි. එතකොට වෙන්නේ ඔයා බයෙන් ඉතිරි කරපු සල්ලි ටිකත් බලාපොරොත්තු නොවුන විදිහට ඔයාගෙන් ගිලිහී යන එකයි. අද මම ඔයාට කියන්නේ හිඟතා මානසිකත්වයෙන් මිදිලා සෞභාග්‍ය මානසිකත්වයට මාරු වෙන්න කියලා. ඒක කරන්න සරල පියවර 3ක් තියෙනවා. පළවෙනි එක බය අතහරින්න. බිල් එකක් ගෙවද්දී කඩේකට සල්ලි දෙද්දී ඒක සතුටින් කරන්න. හිතන්න මේ සල්ලි නිසා තවත් කෙනෙක් ජීවත් වෙනවා. මට වියදම් කරන්න සල්ලි තියෙන එක ගැන මම ස්තුතිවන්ත වෙනවා කියලා. ඔයා සතුටින් දෙන දේ තමයි ඔයාට ආයෙත් ලැබෙන්නේ. පියවර 2 ඔයාගේ වටිනාකම හඳුනා ගන්න. හැමදාම ලාභෙම බාල දේවල්ම හොයන්න එපා. ඉඳහිට හෝ ඔයාට සතුටක් දෙන වටිනා දෙයක් මිලදී ගන්න. එතකොට ඔයාගේ යටි සිතට දැනෙනවා මම වටිනා දේවල් ලබන්න සුදුසු කෙනෙක් කියලා. පියවර 3 මුදල් ගලා යාමට ඉඩ දෙන්න. මතක තියාගන්න සල්ලි කියන්නේ හරියට ගලාගෙන යන ගඟක් වගේ. එක තැනක හිර කළොත් ඒක පල් වෙනවා. ඒ ගලා යාම නතර නොකරන දවසට සල්ලි ඔයාගේ පස්සෙන් එන්න පටන් ගනීවි. අදම විශ්වාස කරන්න මගේ ජීවිතේට මුදල් ගඟක් වගේ ගලාගෙන එනවා කියලා. ඒ ධනාත්මක ශක්තිය අදම ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. තවත් ලස්සන මොහොතකින් හමු වෙනතුරු සතුටින් පරිස්සමින් ඉන්න.